අතරම ওই පොත් ඒවා සේරම පැත්තකින් තියලා අපි මේ කියන ටික අහන් හිටියොත් ඔබ නිවන් දකිනවා. මේ කියන විදිහට ඔබ කරොත් අනිවාර්යයෙන්ම ඔබ නිවන් දකිනවා. අපි ඒකට අප වෙනවා. ඔබ මුකුත් ඔය ලොකු ඔය තේරෙන්නේ නැති ඒ සූත්‍රය මේව ගොඩ මුකුත් එපා. කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔබේ සිතේ සත්‍ය දකින්න විතරයි තියෙන්නේ. අර සුනීත සෝපාකල පොත් කියවලා නැහැ. කුමාර කාශ්‍යප පොඩි හාමුදුරුවෝ පොත් කියවලා නැහැ. සිද්ධාර්ථ අපි දන්නවා රාහුල කුමාරයා අවුරුදු 7න් සෝවාන් පොත් කියවලද? එතකොට ඔය සූත්‍ර එකක්වත් දන්නේ නැතුව ඒ අය කොහමද ඇත්තටම ධර්මය අවබෝධ කළේ? ඒකෙන්ම තේරෙනව නේද ධර්මයේ කියන්නේ අපේ සිත. අපේ සිත ඇත්ත දකින්න පුළුවන් නම් එක මොහොත ඔබ ධර්මය අවබෝධ කරාවේ. එපමණමයි අවශ්‍ය වෙන්නේ. කලබලකාරී අර සමාජ රටාවේ පොඩි විවේකයක් යන වෙලාවක් තියෙනවා නම් ධර්මසේ කරත් තමන්ගේ හිත දකින්න. සිත දකින්න එකම තමයි ධර්ම මාර්ගය. තමන්ගේ සිතේ සත්‍ය දකින්න. බාහිර නෙමේ හිතමයි කියන එක දෙවෙනි කොටස කියලා අපි වෙන් කරලා ගත්තේ ඔබට පහසුව සඳහා. නැත්තම් එතනිනුත් එහාට මේ කතාව තියෙනවා. ඇත්තටම පේනව නෙමේ හිතනවා. සිතුවිලි අපි දකින්නේ. අපිට මේ පේන හැම එකටම අපි නමක් දාලා තියෙනවා. අපි නමින් කතා කරන්නේ. අපි ඒ අනුව වටිනාකම් අපිට වටිනාකමක් එනවා. ඒ අනුව අපිට නිකන් අර අපිට එනවා මේකේ සප්‍රාණික ගතියක්. ප්‍රාණයක් ආත්මීය ගතියක් එනවා. ඒ වටිනාකම් එක්කලා හැඟීම් එක්කලා ඇති වෙනවා. නමුත් මේ කිසිම දෙයක් අපි මේ අපේම හිතේ අදාගෙනයි තියෙන්නේ. බාහිරෙන් අපිට හම්බ වෙනවද අඹගස්, නුගගස්, බෝගස්? නෑ. අපි හිතනවා මේක වටිනා ගහක්. මේක කලුනික. එහෙම නැත්නම් මේක වටිනා ගහක්. එහෙමනේ අපි කියන්නේ. ඒකේ වටිනාකමත් අපි ලී ගැන දන්නේ නැති කෙනාට ඉතින් සමහර ගස් වල වටිනාකමක් දන්නේ. ලී ගැන දන්න කෙනා ගහේ වටිනාකමත් ඒ අනුව හිතනවා. ඉතින් ඒ වගේනේ දැන් ඇත්තටම අපි සම්මුතිය තුළ ඉන්නේ හදාගෙන තියෙන්නේ. මේක වටිනවා මේක වටින්නේ නැහැ කියලා. ඇත්තටම එහෙම දෙයක් එළියේ නැහැනේ. එළියේ තියෙන හැමදේම ඔබ දන්නවා අපි ගොඩාක් දැන් මේවා ගැන කියලා තියෙනවා. පොළොවට පස් වෙනවා. අපේ ශරීරත් එහෙමයි. සිතුවිලි තමයි මේ ඔක්කොම මායා රංගන්නේ. ඉතින් ඔබ ඒකේ සත්‍ය දකින්න, මේ මොහොතේ සිත දකින්න. ඒකයි වැදගත් වෙන්නේ. ඒ වගේම ප්‍රතිපදාව තුන්වෙනි අධීරත් අපි ගිය පාර කතා කරා ටිකක්. ඔබ සවන් දෙන්නේ නැති. බාහිර රූපේ සත්‍යක් නොයි අපි හිතනවා. පේනව නෙමෙයි හිතනවා. එතකොට බාහිරින් දුටු දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිර දුටු දෙයක් නැති තැන දැන් පොතක් බාහිර නැත්තම් ඒක දකින්න කෙනෙක් ඉන්නෙත් නැහැ. බාහිර දෙයක් තිබ්බොත් තමයි ඒක දකින්න කෙනෙක් මේ පැත්තේ ඉන්නේ. දැන් බාහිර පොතක් නැත්තම් දැන් පොත කියන එක තමන්ගේ හිතේම හැදුනා කියලා දැනගත්තා බාහිරින් පොත හම්බ වෙන්නේ නැහැ. බාහිරින් පොත හම්බ වෙන්නේ නැතුණාම පොතක් තිබ්බොත් තමයි දකින්න කෙනෙක් මේ පැත්තේ ඉන්නේ. දැන් බාහිර පොතක් නැත්තම් මේ පැත්තේ කෙනා නැති වෙනවා. අන්න නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මම කියලා කෙනෙක් නැති වෙනවා. මගේ කියලා දෙයක් නැති වෙනවා. ඒතකොට ආත්මියක් නැති වෙනවා. පුජ්‍යලයා නැති වෙනවා. ප්‍රතිපදාව තුන්වෙනි අධීරයේ ඔබ දකින්න බාහිර දෙයක් නැති වෙනකොටම මේ පැත්තේ නාමෙත් නැති වෙනවා.
ඒකට හේතුව මේ හිතේ සිතුවිලි වල කොහෙන්ද පොත්? දැන් සිතුවිල්ල තමයි චේතනාව. ද සිතුවිල්ල බාහිරේ නෙමෙයි මගේ හිතයි හිතන්නේ පොතක් කියලා. ඒතර බාහිර පොත් හම්බ වෙන්නේ නැහැ. අපේ හිතේ තියෙන මේ නාමේ. සම්මුති ප්‍රඥාප්ති පෙරමතකයේ අනුව. පැහැදිලිනේ අපි කලින් දැනගත්ත දෙයක් නේ හැමතිස්සෙම අපි දන්නේ. පේනකොටම අපිට කලින් මතක් වෙනවානේ. ඒක රමුටංගා. ඒකට කියන්නේ අපි නම් කියනවානේ. හැබැයි ඇත්තටම ඒවා එළියේ ගස්වල ගහලා නැහනේ. ඔය එකම දෙයකවත් නැහනේ. නමුත් අපේ දැනුමනේ මේ තියෙන්නේ. එතකොට ඒක සිතුවිල්ලක් නේ. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මේ සිතුවිල්ලක පොතක් නැහැ. එතකොට බාහිර පොත හම්බ වෙන්නේ නැති වෙනකොටම ඇත්ත දකින්නකොටම මේ මගේ හිතමයි මම දකින්නේ කියනකොටම මගේ හිතේ පොත් කොහෙන්ද? එතකොට මෙතන කෙනා නැති වෙනවා. මැකිනවා ටික ටික. මේ ප්‍රතිපදාව තුළ තමයි ඒක ඔබට වෙන්නේ. මේ පැත්තේ කෙනාව මැකි යනවා. ඔබ හිතන්නේ බාහිර තියෙන දේ නැති වෙනවා කියලා. නමුත් බාහිර තියෙන දේ නැති වෙනවා වුණාට ඔබ මේ ප්‍රතිපදාව පුරා දේ යනකොට එනේන අරමුණ දකින්නකොට සත්‍ය ඔබට අවසානයේ සිද්ධ වෙන්නේ මේ පැත්තේ ඉන්න කෙනා නැති වෙනවා. ඔබ නැති වෙනවා. ඔබට ඔබ අහිමි වෙන මග තමයි නිවන් මග.